බෝලේ විශ්කම්භය සඳහා නිවැරදි අගය බෝලේ විශ්කම්භය සඳහා නිවැරදි අගය මිලිමීටර වලින් දක්වන්න. එතකොට අපි බලමු මේකේ දෝෂය කීයද කියලා. මේක ඍණ මූලාංක දෝෂයක් නේ. මයික්‍රොමීටරොස්කෝප් වාහනේ 1000 කිලියන ස්පර්ශ වැඩි විට ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියෙන් ඉහළින් ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉහළින් වැඩි පරිමාණයේ ශුන්‍ය තියෙනවා නම් ඊට වට පරිමාණයේ ශුන්‍ය තියෙනවා නම් මේක ඍණ මූලාංක දෝෂයක්. එතකොට ඍණ මූලාංක දෝෂය. ඍණ මූලාංක දෝෂය. මේකේ කොටස් ගාන 50යි වට පරිමාණයේ සම්පාදන කොටස් ගාන 45 48 ගුණ කිරීම පුරාම මිලිමීටර. කරනවා 0.02 මිලිමීටර. එතකොට මේකේ පාඨාංකය කීයද කියලා අහුවොත් 6.48 මිලිමීටර. නැත්නම් 0.02 මිලිමීටර එකතු වෙනවා. හරි. එතකොට 6.0 sorry 6.5 මිලිමීටර. හරි. මේක පොඩ්ඩක් වැරදිලා තියෙනවා නම් ලකුණු එකක් දාගන්න හරියට. ඊළඟට බෝලේ විශ්කම්භය සඳහා මිනුමේ භාවික දෝෂය ලියා දක්වා. මිනුමේ භාවික දෝෂය. උපකරණයේ දෝෂය කියලා උපකරණයේ පුරා මිනුම ගන්නේ මිනුමේ විශාලත්වය මේක. ඒ කියන්නේ එක බෙදීම 650 100 ගුණ. ඊළඟ පස්වෙනි එකට යනවා. වස්තුව පවන වල තැරකීම වැළැක්වීම සඳහා මයික්‍රොමීටරොස්කෝප් වාමානය යොදා ඇති పూర్ව උපාය කුමක්ද? හරිද? වස්තුව අනවශ්‍ය විදිහට තද වෙලේ වළක්වන්න යොදලා තියෙන උපාය මොකක්ද කියලා අහන්නේ. මේකයි උපාය. ලියා ගන්න අවශ්‍යයි. වස්තුව ප්‍රමාණවත් තරමට තෙරපුණු විට තෙරපුණු විට විදාල හිස කැරකවීම මගින් විදාල හිස කැරකවීම මගින් තවදුරටත් තද කර ගැනීම ඊළඟට තුන්වන රූපයේ මෙන්ම ඇති පරිදි වෘත්තාකාර හරස් ලක්ෂයක කම්බියක් දිග L සෙන්ටිමීටර් 55ක් විශ්කම්භය 4 මිලිමීටර දැඩි එක විශ්කම්භය D2 5 සෙන්ටිමීටර ඝනකම T 3 සෙන්ටිමීටර සවිකර ඇත. වරහන් තුල දී ඇති විශාලත්ව ආසන්න අගයන් වේ. ඉහත එක් රාශිය මැනීම සඳහා මීටර රූල ගෝලමානීය වර්ණීය කැලිපරය මයික්‍රොමීටරොස්කෝප් වාමානය යන විනු උපකරණ අතරින් වඩා සුදුසු උපකරණ ලියා දක්වන්න. මේකට L හොඳයි මීටර කෝදුව. ඒක 55 සෙන්ටිමීටර් නේ. ඊට පස්සේ මේකේ D1 හතරයි ඒක T නෙවෙයි D1 නෙන්නේ. D1 හොඳයි මයික්‍රොමීටරොස්කෝප් වාමානය. D2 හොඳයි වර්ණීය කැලිපර්. වර්ණීය කැලිපරේ සක්වලේ ලියා. T හොඳයි මයික්‍රොමීටරොස්කෝප් වාමානය. එහෙනම් L මීටර කෝදුව D1 මයික්‍රොමීටරොස්කෝප් වාමානය D2 වර්ණීය කැලිපරේ T මයික්‍රොමීටරොස්කෝප් වාමානය. L වලට මීටර හොදායක මේකේ කෝඩ් එක වෙනස් නේ. ඒකට T වල දෙන්නේ උඩ මේකට දෙන්නේ මයික්‍රොමීටරොස්කෝප් වාමානය. D1 දෙන්නේ මයික්‍රොමීටරොස්කෝප් වාමානය. D2 වර්ණීය කැලිපරේ. L වල දෙන්නේ මීටර කෝඩ්.
පොඩි ප්‍රශ්නයක්ද? තැටියේ ඝනකම සහ වඩාත් හොඳ හරියක් ලබා ගැනීමට ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල කුමක්ද? ක්ලියර්. තැටියේ ස්ථාන එකිනෙකට වෙනස්. තැටියේ එකිනෙකට වෙනස් ස්ථාන තුනකින් පමණ. තැටියේ එකිනෙකට වෙනස් ස්ථාන තුනකින් පමණ. මයික්‍රෝමීටරස්කෝප් වාමානය ඇසුරෙන් මයික්‍රෝමීටරස්කෝප් වාමානය ඇසුරෙන් ඝනකම ලබාගෙන ඒවායේ මධ්‍යයන්ය ලබාගෙන එක්තරා වර්ගයක පොලිතින් කොලයක ඝනකම මයික්‍රෝමීටරස්කෝප් ආමානයේ කුඩාම විනුවට වඩා බෙහෙවින් කුඩා වේ. මයික්‍රෝමීටරස්කෝප් ආමානයේ භාවිතයෙන් කොලයක ඝනකම නිර්මාණය කිරීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. මේවයි කරන්නේ. එවැනි කොළ මිටියක් එකට තබනවා මයික්‍රෝමීටරස්කෝප් ආමානයේ කුඩා විනුවට වඩා වැඩි වෙන ලෙස. අගේ වැඩි වෙන ලෙස. එහෙනම් ලියා ගන්න. එවැනි කොළ මිටියක් මයික්‍රෝමීටරස්කෝප් ආමානයේ කුඩාම විනුවට වඩා වැඩි අගයක පවතින ලෙස තබාගෙන එම කොළ මිටියේ ස්ථාන තුනකින් පමණ ඝනකම ලබාගෙන ඒවායේ මධ්‍යයන්ය ලබා ගන්න. right අපි රචනායකට යමු. අද රැට මේ පේපර් එක තුන් පාරක්වත් කරන්න. ගුවන් යානයක් මත වාතය මගින් ඇති කරන ප්‍රතිරෝධී බලය එහි ප්‍රවේගය වී වාතයේ ඝනත්වය රෝ යානයේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය A මත රඳා පවතී. ප්‍රතිරෝධී බලය සඳහා ප්‍රකාශනයක් ගොඩනගා මේ සමානුපාතිකත්ව නියතය K වේ. හරි. එතකොට බලමු. දෙවෙනි රචනා ප්‍රශ්නේ ඒ කොටසේ රෝම ඉලක්කම් 1. බලය දිනනවා අපිට. බලයේ මාන ml t ඍණ 2. ඊළඟ මෙතන තියෙනවා වේගය v. වේගයේ මාන lt ඍණ 1. ඊළඟ මේකේ ඝනත්වය තියෙනවා ρ ml ඍණ 3. මේකේ තියෙනවා පෘෂ්ඨ වර්ග බලයේ a l වර්ග. හරි. ඔය ටිකේදී හරි. එතකොට අපි හිතනවා මේ බලය වේගයේ x වෙනි බලයට අනුලෝම සමානුපාතිකයි. බලය ඝනත්වයේ y වෙනි බලයට අනුලෝම සමානුපාතිකයි. බලය වර්ග බලයේ z වෙනි බලයට අනුලෝම සමානුපාතිකයි. එතකොට මේක නියුවේ එක පේළියට මෙහෙම. ඊළඟ සමානුපාතිකත්ව ලකුණ වලට කරන්න සමාන ලකුණයි k නියතයයි දාන්න. හරි. ඊට පස්සේ මේකේ මාන සමීකරණය ගන්න.
ඊට පස්සේ අපි මේකේ මාන ආදේශ කරනවා. බලය ml t ඍණ 2 මේක වේගය lt ඍණ 1 ඒකේ x වෙනි බලය ධනත්වය ml ඍණ 3 ඒකේ y වෙනි බලය වර්ගඵලය l වර්ග ඒකේ z වෙනි බලය. ඊට පස්සේ මේක ගුණ කරනවා l වල x t වල ඍණ x එතන m වල y l වල ඍණ 3y එතන l වල 2y z. එතකොට ආදී පද එක තැනකට ගන්නවා m වල y l වල මෙතන x මෙතන ඍණ 3y එතන දාන 2y z. මෙතන t වල ඍණ x විතරයි තියෙන්නේ. මෙතන m l t ඍණ 2. දැන් ගන්නවා දෙපස්ස මාන සමාන කිරීම. හරි m වල ගන්නවා මුලින්ම මේ පැත්තේ 1යි දර්ශකයේ මේ පැත්තේ y. ඊළඟට ගන්නවා l වල මේ පැත්තේ 1යි මේ පැත්තේ x ඍණ 3y ධන 2y z. හරිද? t වල ගන්නවා මේ පැත්තේ ඍණ 2යි අර පැත්තේ ඍණ x දැන් x වලට ඒවා දාලා දෙන්න. දැන් අපිට පුළුවන් නැවත මේකට ආදේශ කරලා y z හදාගන්න. එක සමානයි x ඍණ 3y ධන 2y z නේ. එක මේකට 2යි මේකට 3යි මේකට 1යි නේ පාගත්තනේ. එතකොට මෙතන උත්තරේ ඍණ 1යි මේ පැත්තට එද්දි ධන එකක් වෙලා 2යි z. එහෙනම් z සමානයි 1යි. එහෙනම් දැන් x වලට අපි හොයාගත්තා 2 y වලට අපි හොයාගත්තා 1 z වලට හොයාගත්තා අපි 1. දැන් මෙන්න මේ සමීකරණ ආදේශ කරනවා. f k v වල x ρ වල y a වල z. හරි f k v 1යි 2යි rho 1යි a 1යි. දැන් f සමානයි k v වර්ග rho a. හරි දාගන්න. අන්තරාද වහාම මේක වැඩි නම් කියන්න අවුලක් නැහැ. හරි එහෙනම් ඊළඟ කොටසට යන්න. ස්ක්‍රීන්ෂොට් එකක් කරලා ගාගන්න ලියන්න වෙලාවක්. ඊළඟට පාත සමීකරණයේ මානාදී නිවැරදිව පරිමාණය එක් බලය මීටර් දුෂ්ටාවිදා සංග්‍රහයේ දී ඝනකම ඒ වර්ගඵලයේ v1 v2 ප්‍රවේගය.
left hand side එක ගන්නවා f වල මාන m වල t ඍණ 2 ඊළඟ right hand side එක ගන්නවා neta a v1 ඍණ v2 බෙදීම d මාන neta වල මාන m l ඍණ 1 t ඍණ 1 ඒ වර්ගඵලය නම් L වර්ග මේක ප්‍රවේග වෙනසක් ප්‍රවේගයමයි ft ඍණ 1 බෙදීම d කියන්නේ ඝනකමක් ඒ කියන්නේ දිගක් ඒ හරි ඒතර මේකට කැපෙනවා හරි මෙතන බලන්න L ධන 2 මේක ඍණ 1 ඒතකොට m එනවා මෙතනින් L එකක් ඉතුරු වෙනවා මෙතන t ඍණ 1 ඍණ 1 t ඍණ 2 එහෙනම් left hand side සමානයි right hand side එම නිසා f සමානයි neta a v1 ඍණ v2 බෙදීම d සමීකරණය මාන වශයෙන් සත්‍යයි right ඊළඟ කොටස යන්න හරි මෝටරක ධාවන තරගයකදී ධාවනය කළ දුර කිලෝමීටර් 60ක් වේ. වෘත්තාකාර ධාවන පදයේ දිග කිලෝමීටර් 3ක් වේ. මෙම තරගය සඳහා A හා B මෝටර රථ දෙකක් තරග වදින අතර A රථයේ 25 ms ශ්‍රේණියක නියත වේගයෙන් B රථයේ 20 ms ශ්‍රේණියක නියත වේගයෙන් ධාවනයේ යෙදේ. ආරම්භයේ මෝටර රථ දෙකම එකම ස්ථානයෙන් ගමන් නරඹයි. තරගය සඳහා එක් රථයක් වට කොපමණ සංඛ්‍යාවක් ධාවනය කළ යුතුද? එතකොට ඒක කරන්නේ මොකද්ද? මුළු දිග වටේක දිගෙන් බෙදන්න බැයි 20යි. වට. එක් එක් රථයේ තරගය නිම කිරීම සඳහා කොපමණ කාලයක් ගත වේද? තරගය නිම කරන්න. එතකොට ඒකට වේගය සමානයි දුර බෙදීම කාලය. ඒකට කාලය සමානයි දුර බෙදීම වේගයනේ. එතකොට ඒට දුර 60 කිලෝමීටර් මේක 10න් ගුණ කරනවා මීටර කරන්න ඒ වල වේගය 25යි 25න් බෙදෙන්න
එහෙනම් ඒක වෙච්චරක් කියනවා. බීට යනවා. විසිභාගයේ එතන පහයි. එතකොට 30යි. ඒ 25යි. ඔව්. එතකොට B 20යි. සයි B 20යි. තමයි. හරි. එතකොට ඔකේ රෝමිලයන්කන් තුන හදන්න දෙපා පුතේ. ඒක සාපේක්ෂක වේග දාන. ඒ කියන්නේ පළමු වාට පසු තුන කියලා දෙන්න එකම වෙලාවක පටන් ගන්නවා. නමුත් වටේකින් ලීඩ් එක තියන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒක වෙන ඒක සාපේක්ෂක වේගයෙන් හදන්න. right. කොහොම හරි එහෙනම් පේපර් එක කතා කරලා ඉවරයි. ආයුබෝවන්. එහෙනම් ඊළඟ පේපර් එකෙන් හම්බුම් මේ සඳුදා උදේ 8 ඉඳන් සවුදාට 5 අඟහරුවාදාට 5 බදාදාට 5 අතර ලියන්න පුළුවන්. ඔන්ලයින් ලංකාවේ කොහෙද ළමෙක් ඉන්නවා නම් මගේ නම්බර එක දෙන්න නැත්නම් දෙහාන්නගේ නම්බර එක දෙන්න අපි WhatsApp කරනවා PDF එක. ඔයාලට දෙන්න බැරි කවුරු හරි ඉන්නවා නම් එහෙම හරි පේපර් එක ඉල්ල ගන්න ලියලා සෙනසුරාදා හවස 7ට ඩිස්කෂන් එකට ලෑස්ති. ෆිසිකල් ලියන ළමයි ඊට අර දවස් 3 ලියුවට පස්සේ සිකුරාදාට 5 සෙනසුරාදාට 5ට තමන්ගේ උත්තර පත්‍රය ගන්න පුළුවන්. සෙනසුරාදා 7ට එන්න පුළුවන්. ඔන්ලයින් ළමයිට ඕන තරම් ලංකාවේ හැමෝටම පරිදි දෙන්න. එහෙනම් ආයිබෝන් කරමු. අපේ නිව්ටන් 12 11 වෙනි ප්‍රශ්නේ වස්තුවක් මත එකම අවස්ථාවේදී විශාලත්වය නිව්ටන් 12 බල දෙකක් ක්‍රියා කරයි. වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලයේ විශාලත්වය විය නොහැකි. උදේ මෙහෙම. මේකේ සංප්‍රයුක්තේ වෙන්න ඕනේ එක්ක බල දෙකේ අන්තරය තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ 7යි නිව්ටන්. හරිද? වැඩි මේක තමයි මේ දෙන්නගේ එකතුව. ඒ කියන්නේ 17යි නිව්ටන්. හරි ආන්න එතකොට පුතේ දැන් තවත් ජොයින් වෙන්න පුළුවන්. දැන් යාර නැත්තම් කරලා අපේ ෆයිල් යවන්න. ඒක පේපර් එකක් යවන්න ලින්ක් එකක් යවන්න. චෙක් කරලා මෙන්න වහු වෙලක් යනවා කි. එච්චරයි. හරි. right එක්ක 7 වෙන්න පුළුවන් එක්ක 17 වෙන්න පුළුවන් එක්ක මේ අතරාගයක් වෙන්න. මෙන්න මේකේ උත්තරයක් නෑ ඇත්තටම. ඒ හින්දා ඕල් දුන්නා. 2.5ක් වුණා අමතලව ලකුණු දුන්නා. MCQ එකට 2.5ක් දෙනවා. විභාග රචනා ප්‍රශ්නෙටම 20ක් දෙනවා. රචනා ප්‍රශ්නෙටම 30ක් දෙන්නේ. හරි. එතකොට මෙතන 50යි. මෙතන ප්‍රශ්න 20 ඉඳන් මෙතන 50යි. උත්තරේ 100 හැදෙන්න විදියට. හරි. අයිගනේ ඔයිට වඩා ලොකු කඩි පේපර් එකක් දෙම වාටක් බෝඩින් මම බෝඩින් වැඩ කරන්න ඕනේ. එක දවසක් කරයි ඊට පස්සේ එකක්වත් දෙන්නේ නැහැ. හරිද? මට කරන්න දෙන්නෙත් නැහැ. එනික අර කඩි වැඩවලින් පටන් ගන්න එපා. එන්නේ පොඩි වැඩවලින් පටන් ගන්න. අනික ලොකු පහසුකම් ගැන හිතන්නත් එපා. වාර්තේ ෆෝන් එකක් ඉස්සරහින් කරන්න. හරිද? right. අපි යන් ඊළඟ ප්‍රශ්න. අපි යනවා 12 වෙනි ප්‍රශ්නෙට. පාස්ලා මිනුම් සලකා බලන්න. හරිද? පාස්ලා තුමක් මගින් එක් මිනුම හා සම්බන්ධ වී ඇති භාගික දෝෂය ආරෝහණ පිළිවෙල දක්වා ඇතිද? භාගික දෝෂය. භාගික දෝෂය. භාගික දෝෂයේ සමීකරණය භාගික දෝෂය. භාගික දෝෂයේ සමීකරණය උපකරණයේ දෝෂය බෙදීම මිනුමේ විශාලත්වය. හරි. එතකොට ආන්සර් A කියන එකේ භාගික දෝෂය මෙමය කියන්නේ. මිලිමීටරේ ධනකමක් ඇති ලෝහතාඩියක ධනකම මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මැනීම. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කුඩා මිනුම 0.1 මිලිමීටර. මේකේ මිනුම මිලිමීටර 1යි.
උපකරණයේ දෝෂය විදිහට අපි ගන්නේ උපකරණයේ කුඩාම බිඳුව. ඒතර දෙකම 100ෙන් ගුණ කරපුවාම එක බෙදීම 100යි. B කියන එකේ බාහිර දෝෂය බලමු අපි. සෙන්ටිමීටර 90ක ටිකක් මීටර පොදුවේ මැනීම. ඒකේ කුඩාම බිඳුව මිලිමීටර 1යි. සෙන්ටිමීටර 90 මිලිමීටර කරොත් 10න් වැඩි වෙන හින්දා 900. එහෙනම් බාහිර දෝෂය එක බෙදීම 900. C කියන එක ගත්තාම මෙයා කියනවා ලෝහ දණ්ඩක 0.5 මිලිමීටර ප්‍රසාරණයක් ගෝලමානයකින් මැනීම. එතකොට උපකරණයේ දෝෂය විදිහට ගෝලමානයේ කුඩාම බිඳුව මිලිමීටර 0.01යි. මේකේ මයින්ඩ් 0.5 මිලිමීටර. හරිද? C ෙන් ගුණ කරපුවාම උඩ දශම ස්ථාන නැති වෙන්න මෙහෙම එනවා. හරිද? මේකේ ලොකුම එක හොයාගෙන තියෙන ක්‍රමය තමයි පුතේ. මේකේ පොඩි මේක කෙනා හොයාගෙන තියෙන්නේ. යටම තියෙන පදේ ලොකුම නම් ඒක තමයි පොඩිම උත්තර. යටම තියෙන පදේ ලොකුම නම් හරේ තියෙන එක ලොකුම නම් පොඩිම උත්තර. දැන් උදාහරණයකට මම ඔයාලට කියනවා මම ඔයාලට පාන් රාත්තලකින් එක බෙදීම දෙකක් දෙනවා. එතකොට පාන් භාගයක් තමයි. මම පාන් රාත්තලකින් එක බෙදීම හතරක් දෙනවා. අන්න යටාගේ ලොකු වුණා. ඒ කියන්නේ ඔයාලට හම්බෙන්නේ අඩු වගේ. පාන් කාලා යන්නේ. ආන් ඒ වගේ එකක්. එහෙනම් පුතේ මේකේ අඩුම බාහිර දෝෂේ තියෙන්නේ B ට. ඊළඟට බාහිර දෝෂේ තියෙන්නේ A ට. ඊළඟ වැඩිම කෙනා C. හරි. මෙන්න මේ ඉලක්කම ගැන හිතලා තමයි මේක තියෙන්නේ. ඒක පැහැදිලිද? හරි. අපි යමු 13 වෙනි ප්‍රශ්නෙට. දහතුන් වෙනි එකට යනවා. දහතුන් වෙනි එකට යනවා. දුම්රියක් නිශ්චලතාවයේ සිට ගමන් ආරම්භන විට දුම්රියට 125 මීටර ඉදිරියෙන් පුද්ගලයෙකු සිටී. ඔහු වෙත දුම්රිය පැමිණෙන විට දුම්රියේ වේගය 20 ms ශ්‍රේණියක වේ. දුම්රියේ දිග 375 මීටර නම් දුම්රිය ඔහු පසු කර යන මොහොතේ එහි ප්‍රවේගය වන්නේ. සාමාන්‍ය මේ ගාන හදලා තිබුණේ දුම්රියක එන්ජින තියෙන ඉස්සරහා පැත්තේ. අන්න ඒක හිතලා තමයි මේ ගාන හදන්නේ. ඒ කියන්නේ නිශ්චලතාවයේ සිට ගමන් කරන දුම්රියක් තියෙනවා. හරිද? එතකොට මේක අපිට පුළුවන් හොයාගන්න. මේක අපිට පුළුවන් හොයාගන්න කොච්චර ත්වරණයකින් මේක යනවාද කියලා අපිට හොයාගන්න පුළුවන්. බලමු මේක. මුල් අවස්ථාව ගත්තාම මීටර 125ක් නේ යන්නේ. මීටර 125ක් යනකොට අර පුද්ගලයා හම්බ වෙනවා. එතකොට වේගය ඒ කියන්නේ කෝච්චිය මෙහෙම දියනවා. හරි. මේ 125කින් මෙතන ඉන්නවා. කෙනෙක්. හරිද? මෙතෙන්ද කෝච්චියේ මූණ එනකොට. මූණ ඒ ඉස්සරහා පැත්තේ එනකොට වේගය දියන්නේ. එහෙනම් අපිට පුළුවන් මුල් චලිතය සලකන්න. මුල් චලිතය සලකන්න. මෙහාට දාන්න පුළුවන් v වර්ග සමානයි u වර්ග ධන 2a s. මේක 20යි කියනවා. ඒකේ වර්ගය ආරම්භය බිඳුවයි. ධන a මේක 125යි. එතකොට මෙතන එනවා 400යි. 125 වල එකක් 250යි. මේක 250යි. එහෙනම් a වලට එනවා 400 බෙදීම 250. පුතේ මේක බෙදා ගන්න එපා. මොකද අපේ ත්වරණේ නෙවෙයි අහන්නේ අපි. එහෙනම් අහන උත්තරේ මේක නෙවෙයි නම් මේක බෙදන්න ඕනේ නැහැ. ඊළඟට කොච්චර දුරක් යනවද? ඊළඟට 125ක් යනවා. තව දැන් කෝච්චිය වේග පහු කරනවා කියන්නේ මේ කෝච්චිය දිගත් මේක තුල යනවා. එතකොට මේ හරිය තමයි කෝච්චිය දිග. හරිද? එතකොට යා මොකද දුර වෙන්නේ? කෝච්චිය දිග 375යි. ඒ කියන්නේ 500යි. මේක 500ක්. හරි. එතකොට මේකේ යහන් එහෙනම් අපි දාගමු මුළු චලිතයට. අකුරු මතල ගන්නවා මේක මුල් චලිතයට අරක මුළු චලිතයට. මුළු චලිතයට. මුළු චලිතයට මේක මුල් අරක මුළු ඈ. අර අදහන්න බා.
හරි දානවා මෙහාට v වර්ග සමානයි u වර්ග දාන 2s හරි එතකොට v අහන්නේ v වර්ග මේක බිඳුවේ වර්ගය ආරම්භ බිඳුවයි 2යි මේක 400 බෙදීම 250 මේක 500 හරි එතකොට මෙතන ගැටෙනවා 2යි එතකොට මෙතන දෙවරක් 2 4යි v වර්ග සමානයි 1600ක් වෙනවා v සමානයි 40යි ms 40යි ms විදිහට වර්ගමූල ගන්න ඉපේ හදාගන්න උවමනායි හදාගන්න අපි 14 වෙනි ප්‍රශ්නෙට යමු ඉක්මනට දැන් කරලා ඇතුණක් කරන්න මේ වගේ සෙට් වෙන්නේ ඊළඟ ප්‍රශ්නෙට යමු ඊළඟ ප්‍රශ්නෙට දැන් තමයි කරමු 14 වෙනි ප්‍රශ්නේ නිශ්චලතාවයේ සිට ගමන් දරන වස්තුවක් නියත ත්වරණයෙන් චලිත වේ. එය තප්පර 10කදී ගමන් කරන දුර 150යි මීටර නම්. අවසාන මීටර් 50 ගමන් කිරීමට ගත කරන කාලය වනුයේ. හරි. අපි බලමු මේකේ ත්වරණය හොයාගන්න පුළුවන් නම්. මේක ත්වරණය හොයාගන්න පුළුවන්. මුළු චලිතයක දානවා මෙහාට. S සමානයි ut ධන භාගයක් at1 මේක 150යි ආරම්භයේ බිඳුවයි මේක 10යි භාගයයි a මේක 10යි වර්ගය. හරි. එතකොට මේක 150යි. මෙතන එනවා 150යි. මෙතන භාගයයි a මෙතන 100. එතකොට මේක 300 වෙනවා. මෙතන බෙදීම 100 වෙනවා. a. එතකොට මේ වගේ ගණන් දින් බෙදාගත්ත ගමන් නෑ 3යි ms හරි නේද? ඊට පස්සේ අර අන්තිම මීටර් 50 යන්න කාලේ අපි මුල් මීටර් 100 ගහමු. මුල් මීටර් 100 සඳහා කාලය. මුල් මීටර් 100 සඳහා කාලය දුන්න. ඒකට තමයි මෙහාට දාන්න පුළුවන් s සමානයි ut ධන භාගයක් at1. එතකොට මේක 100යි මේක බිඳුවයි t ධන භාගයයි මේක 3යි මේක t වර්ග. හරි. එතකොට මෙතන බලන්න එතකොට මෙතන 200 බෙදීම 3 එනවා t වර්ග. එතකොට t වල වර්ගමූලය ගත්තොත් එනවා. මෙහෙමනේ 2 ගුණ කිරීම 100 බෙදීම 3 මූලය. එතකොට t 100 මූලය 10යි මේක මූල 2 බෙදීම 3. හැබැයි ඔය ගානේ දීලා තියෙනවා. මූල 2 බෙදීම 3 කියන එක අගේ දීලා තියෙනවා 0.8යි 1යි 6යි කියන. එක 10යි මූලය. එතකොට t වලට එනවා 8.16. එහෙනම් 150ක් යන තප්පර 10 100ක් යන 8.16. එහෙනම් ඉතුරු 50 යන්න ගත කරන කාලය ගන්නේ 10න් අඩු කරන්න ඕන 8.16. 10න් අඩු කරන්න ඕන 8.16. මෙතන 4යි 9 එකක් ගියපුවාම 8යි. එතකොට මෙතන 9යි 8න් එකක් 9න් 8ක් අඩු කරාම 1යි. එහෙනම් උත්තරේ තප්පර 1.8යි 4යි. තප්පර 1.8යි 4යි. හරි 15 වෙනි එකට යමු 14 වෙනි එකේ තියෙන දෙයක් කියලා.
හරි. අද ඊළඟ වැඩ කරන්න දැන් ෆිසික්ස් ටික ලේසි වෙනවා. මේ ලේසි සිල්ලර කරන් දෙන්න බෑ පුතේ. මේව දීලා ඒ ලෙවල් මට්ටමට බලව හදන්න බෑ. හරි. ඔබට අහු වෙන්න එපා. අහුනන කමක් නැහැ. ඉතින් අවුරුදු දෙකක් වගේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බලාගත්ත කියන්නේ රිටර්න් එකක් වගේ. එහෙම රිටර්න් එකක් දෙන්න මට කොහොමදවත් ඔයාලට දුන්නේ නැහැ. හරිද? හොඳ දේ අහු වෙනවා. නරක දේ එලා දකින්නවා. ඒක තමයි කරන්නේ. කපටි වැඩ නැහැ. අවංකව වැඩි කරගෙන යනවා එච්චරයි. හරි. එහෙම අයත් එක්ක දිගටම අපි කරගෙන යමු වැඩි. හරිද? ඒ හින්දා අතාරින්නෙත් නැහැ. මොන ප්‍රශ්නාවක් එක්කයි යනවා. මගේ වැඩ පිළිවෙලක් මම කරගෙන යනවා. හරි. අදත් මම රැය වෙනකම් ටියුට් හදනවා. එකක් පාන්දර නැගිටලා ප්‍රශ්න පත්‍ර ඔයාලගේ හෙට টොප් 10 එක දෙනවා හතාමාට. එවිලා ලියන්න. ඒ පැය භාග ඉවර කරන්න බලන්න. මේක අමුල්ලා වෙනම ෆයිල් එකක දාගන්න. මේ පේපර්ස් මාකින් එකත් එක්ක අමුල්ලා වෙනම ෆයිල් එකක දාගන්න. මම ළමයි 100 පැනලා ගමන් ෆයිල් එකක් දෙන්නම් බොක්ස් ෆයිල් එකක්. එකමාරවත් කමක් නැහැ දෙන්න. අපි පොදු වෙලා වෙන කරමු. ඊට අමතරව ටියුට් එකේ ගණන් දුන්නා හදාගෙන එන්න. හෙට දෙනවා තව ගණන් ටිකක්. චතුරාර්ය සමීකරණ පටන් ගන්නවා හෙට දවසේ. ඉතින් ඒ නිසා හෙට කොහොම ශක්තිමත් වෙන්න අපි වැඩේ හොඳට කරගෙන යමු. හරි. අපි යනවා 15 වෙනි ප්‍රශ්නෙට. දෛශික දෙකක් දෙකක එකතුව මගින් ලැබෙන ප්‍රතිඵලය. උත්තරේ එක්ක කතා කරන්න සෑම විටම දෛශිකයක් වන අතර දෛශික දෙකේ අගයන්ගේ එකතුවට සමාන වූ කුඩා අගයක් ගනි. ඒක හරි. ඒක තමයි උත්තරේ. හැම විටම දෛශික දෙකක් එකතු කරපුවම දෛශිකයක් ලැබෙන්නේ දෛශික රීතියක් දැන් කතා කරනවා. ඒක එක්කෝ දෛශික දෙකේ එකතුවට සමාන වෙනවා. එහෙනම් නැත්නම් ඊට වඩා අඩු වගයක් වෙනවා ඒක හරි. 16 වෙනි එකට යන්න. දාසේවැනි යනවා. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කර ඒකාකාරී ත්වරණය වන වස්තුවක දෙවන තත්පරය තුල යන දුර බෙදීම හතරවන තත්පරය තුල යන දුර අනුපාතය. දැන් මේ වගේ ගානක් හදද්දී අපි t කාලයකට තමයි මේ ගාන හදන්නේ. පොඩි t කාලයක් සලකනවා. t කාලයක් සලකනවා. t කාලයකදී මෙතන කියලා හිතමු. විස්ථාපනයේ s කාලයේ t ආරම්භ කරගෙන බිඳුවයි. ත්වරණයේ a කියලා ගමු. හරි. එතකොට ඔය t කාලයට මම දානවා s සමානයි ut ධන භාගයක් at වර්ග කියන සමීකරණය. මේක s මේක බිඳුවයි t ධන භාගයක් at වර්ග. මේක බිඳුවෙන් වැඩක් නැහැ ගුණ වෙලා s සමානයි at වර්ග බෙදීම 2 කියලා. හරිද? එතකොට පුතේ එතකොට මේ දෙවෙනි තත්පරේ යන දුර කියන්නේ තත්පර දෙකකදී යන දුරෙන් පළවෙනි තත්පරේ යන දුර අඩු කරන්න. මේ කියන්නේ ඇත්තම කතාව මේක. හරිද? නිකන් මම ලියලා පෙන්නන්නම්. මේකෙන් මේක අඩු කරන්න. ඒ කියන්නේ a බෙදීම 2 වරක් 2 වර්ගය දින a බෙදීම 2 වරක් 1 වර්ගය. ඔක පොදු වෙලිවොත් a බෙදීම 2 වර්ගය දින 1 වර්ගය. කොහොමද? හරි. එහෙනම් දෙවන තත්පරේ යන දුර බෙදීම හතරවන තත්පරේ යන දුර. එහෙනම් මෙතන ගත්ත හැකි a බෙදීම 2යි 2 වර්ගය රින් 1 වර්ගය මෙතනත් a බෙදීම 2යි හතරවෙනි තත්පරේ යන දුරෙන් තත්පර 4කදී යන දුරෙන් තත්පර 3ක යන දුර අඩු කරන්න. ඕකේ කතාව මේකට මේක ගැටෙනවා. කෙටිමකට මේ කිව්වේ 4යි 1යි 16යි 9යි මෙතන 3යි මෙතන 7යි 3 බෙදීම 7යි 3 බෙදීම 7යි. පැහැදිලිද?
ඊළඟට යනවා 17 වෙනි ප්‍රශ්නෙට. කුඩාම මිනිම 0.01 මිලිමීටර වන මයික්‍රෝමීටර් ස්කෝප් ආමානයක ඉදහා කිනිහිර එකිනෙක සමග ස්පර්ශ වී ඇති අවස්ථාවකදී ඒ පරිමාණය සකස් වී ඇති ආකාරයේ ඒ රූප ස්ථාන වලින් පෙන්වා ඇත. ස්කෝප් ආමානය මගින් ගෝලයක විස්කම්භය මැනීමේදී ඉදහා කිනිහිර අතර ගෝලය තබා ඇති විට පරිමාණය සකස් වී ඇති ආකාරය B රූප ස්ථාන මගින් පෙන්වා ඇත. ගෝලයේ විස්කම්භයේ නිවැරදි අගය වනුයේ හරිද? දැන් පුතේ මේකේ පළවෙනි රූපේ ඕකේ ඍණ මූලාංක දෝෂයක් තියෙනවා. ඍණ මූලාංක දෝෂයක් කියන්නේ මයික්‍රෝමීටර ස්කෝප් ආමානයේ 1000 කිනිහිර එකිනෙක ස්පර්ශව ඇති විට රේඛීය පරිමාණයේ මධ්‍ය රේඛාවට ඉහළින් වට පරිමාණයේ ශූන්‍ය බව දෙනවා නම් ඍණ මූලාංක දෝෂයක්. તો ඍණ මූලාංක දෝෂය හොයන්නේ ඍණ මූලාංක දෝෂය හොයන්නේ සමපාදක කොටස් ගන්න බලන්න 45 46 47. එතකොට මුළු කොටස් ගන්න 50යි ඒකෙන් සම්පාදක කොටස් ගන්න අඩු කරනවා. ගුණ කරනවා කුඩාම මිනුයි. හරිද? එතකොට එනවා 0.03 මිලිමීටර කියලා සුළු කරලා බලන්නකෝ. right ඊළඟ එකේ පාඨාංකේ ගෙයිම ගන්න පුළුවන්. ඒකේ පොඩි අවුලක් තියෙනවා. ප්‍රධාන පරිමාණය තමයි අවුල තියෙන්නේ මෙන්න මේ. මේක බිඳුවයි. 1 2 3 4. කොහොමද ඉතින්? එතකොට මෙතෙන් යනකොට මේ 1 2 3 4. ඒක උත්තර හදලා දෙන්නේ තව එකක් තියෙනවා කියලා හිතලා. ඒක ඇඳිලා නැහැ. ඒක ගැක්කෝ තියෙනවා. කමක් නැහැ. එතකොට මේක නිකන් අපි හදන විදිය ගලපමු. මෙතන පාඨාංකය එනවා. පාඨාංකය 4යි මිලිමීටර කියලා එනවා. ප්‍රධාන පරිමාණයෙන් මෙතන සම්පාදන කොටස් ගන්න 1යි දුර කිරීම කුඩාම මිනු. එතකොට මෙතන එනවා 4.01 මිලිමීටර. එතකොට දෝෂය ඍණ නම් එකතු කරනවා. දෝෂය ඍණ නම් ශෝධනය කරන්න එකතු කරනවා. දෝෂය ධන නම් අනුකූල කරනවා. එහෙනම් මේකට දෝෂය එකතු කරන්නේ. එතකොට එනවා ඔන්න හරිද? අර 5 කියන එක එන්නලා දින්න ඔකට ඕල් දෙන්න. ඇත්ත කතාව උත්තරයක් නැති එක. හරි? 18 වෙනි එකට යන්න. මේක නම් ලියා ගන්න දෙයක් නෑ. මේක වෙයි නම් තියරි බලන්න. එච්චරයි. ඒක වෙයි නම් තියරි බලන්න වෙන්නේ. අනිවාර්යෙන් තියරි බලන්න වෙන්නේ. හරි. අපි යමු. මම ටිකක් වේගෙන් කරගෙන යන්න පුරුදු මේ පටන් ගන්න දැන් මට දවස් 3 වෙනි දවසේ ඉඳලා මේ ඔන්ලයින් ක්‍රමයට උගන්වන එක දැන් පුරුදුයි. දැන් ටිකක් වේගෙන් කරගෙන යන්න පුළුවන්. ඔයාලා ඒක අවුල් නම් අවුල්ද හොඳද නරකද කියලා chat එකේ දාන්න. මේක මේ හොඳයිද මේකට කැමතිද අපි මේක දිගටම කරගෙන යමු කියලා කියනවා නම් එහෙමයි. ඔයාලත් එක්ක අපි දෙගොල්ලෝ එකට තමයි මේ වැඩේ යන්නේ. සමහරවිට ඒ අනාතරේ මම සිද්ධ වෙනවා ඔයාලට යම් දෝෂාරෝපණ කරන්න එහෙම දේවල් වෙනවා. හරි ඒවා ඉතින් හිතන්නේ නැතුව. ඔයාලා කොහොමද කරන්නේ? මේ ඇරින්න අපි එකතු වෙලා මේ වැඩේ කරගෙන යමු. ඔයාලා කමෙන්ට්ස් දාන්න මේ ස්පීඩ් එක හොඳද? මෙහෙම අද හොඳයිද? අද දැන් පළවෙනි දවස් ගන්න ඉතින් පුළා වලින් ඇතිනේ. අද පළවෙනි දවස් ඉන්න ලින්ක් එකේ ළමයි යුත් ඇතිනේ. ඔන්ලයින් විනේවට යන ළමයි යුත් ඇතිනේ. මෙන්න අය ෆිසික්ස් හරි කෙමිස්ට්‍රි හරි බයෝ හරි මැත්ස් හරි මොනවා හරි හොඳයිද කියලා බලන්න. right අපි යනවා 18 විදිහට. chat එකේ දාන්න. ඔය ඉන්න ගණන් ලියන අතරේ chat එකේ දාන්න. මමත් ඒතර ඔයාලා ලියා ගන්න විදිහට chat එක කියවන්න පුළුවන්. හරි. බලන්න කමෙන්ට්ස් දාන්න අනිවාර්යයෙන්. හරි. රචනායකට හරි සෙට් වෙන්න කියන දන්නා හිට. හරි විදිහට දාන්න. 15 නිව්ටන් 25 නිව්ටන් විශාලත්වයක් සහිත බල දෙකක් විවිධ දිශාවන්ට ආනද වස්තුවක් මත ක්‍රියා කරමින් නොඑක් සංප්‍රයුක්තයන් සාදන. මේවා බල දෙකේ සංප්‍රයුක්තය ශුන්‍ය කර ගැනීමට තුන්වන දෛශිකයක් යොදාගත යුතුයි. කිසිම විටකවත් තුන්වන දෛශිකයක් විය නොහැක්කේ. කොහොමදවත් මේ තුන්වන දෛශිකේ සංප්‍රයුක්ත බිඳුව කරන්න තුන්වන දෛශිකය විදිහට පාවිච්චි කරන්න බැරි මොකක්ද කියලා. දැන් හිතන්නකො මෙහෙම ඔය නිව්ටන් 25යි කියන එකයි නිව්ටන් 15යි කියන එකයි මෙහෙම එරුවන්. මෙහාට නිව්ටන් දාන්න වෙන්නේ මේ දෙකේ එකතු වුණේ කියන්නේ 40යි.
හැබැයි ඕකේ උත්තරයක් තියෙනවා 45යි නිව්ටන් කියලා. ඕක දැම්මොත් අනිවාර්යෙන් මෙයා මෙහාට ත්වරණය වෙන වැරෙන්න. කිසිම විටකින් තුරණය වෙන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? එහෙනම් 45 දාලා දෙන්නේ. එකම පැත්තට තියෙන එකේ උපරිම අවස්ථාව. ඔය ආනතන තිබ්බොත් අවුලක් නැහැ. 40ට වඩා අඩුව දෙයක් නේ. එකම පැත්තට තියෙන එක තමයි උපරිම අවස්ථාව. ඒ කියන්නේ 15 25 එකම පැත්තට තියෙන එක තමයි උපරිම අවස්ථාව. ඒ උපරිම අවස්ථාව තුලනය කරගන්නත් ඕනේ 15 25 40. 45කට කොහොමවත් තුලනය වෙන්නේ නැහැ. උත්තරේ නම් 45යි නිව්ටන්. හැම උත්තරෙම බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right 19 දාන්න 19 බලන්න 19 බලමු. ඒ අතර ඔයාලගේ අදහස් දාන්න. අද කොහමද අද මොකයිද වෙනදට වඩා එහෙම කියලා දාන්න. හරිද? අද මහන්සිත් නෑ. දවසම ගෙදර ඉඳී ටියුට් හැදුවා. වාදයේ තුල ධ්වනි ප්‍රවේගය 350 ms දිනයක වේ. වාහනයේ තුල ධ්වනි ප්‍රවේගය 1400 ms දිනයක වේ. 2100 මීටර දුරින් පිහිටි ලක්ෂයකදී ඇතිවන ශබ්දයක් වාහනයේ දණ්ඩක් තුලින් හා වාදයේ තුලින් ගමන් කර අනෙක් කෙළවරක පැමිණීමේදී වාහනයේ තුලින් පැමිණෙන කොපමණ කාලයකට පසු වාතයේ ගමන් කර තරංගය පැමිණේද? කාලයේ ප්‍රමාද වීම හා. උර කාලය අපි කියුවේ හැකි මේ මොකක්ද? වේගය සමානයි දුර වෙදීම කාලය. මේ දෙක මාරු කළොත් කාලය සමානයි දුර වෙදීම වේගය. හරි වාහනේ වලට දැම්මොත් වාහනේ කාලය S කියලා ගමු ස්ටීල් වාහනේ මේක 2100යි මේක 1400යි කියලාද පොදුර දීලා තියෙන්නේ. ඔව් 1400. ඒතර මේක ලැබෙනවා 3යි 7ක් මේක 2යි 1.5යි තත්පර. හරිද? ඔය වාහනේ වල ඊළඟට වාතයට දැම්මු. වාතයට T ගෑස් කියලා දාන්න. නැත්නම් යා ගෑස් කියලා දාන්න පුහයි. හරිද? වාතයට දැම්මු. 2100යි. මේක 350යි වේගෙ. එතකොට මේක 350යි 1යි 350යි 4යි. නේද? 802යි. sorry 6යි නේ. 6යි. හරිද? එතකොට මේක තප්පර 6යි. පැහැදිලිද? right? එතකොට ප්‍රවාහය තප්පර 6න් අඩු කරන්න ඕනේ තප්පර 1.5. ඒ කියන්නේ 4.5යි. තප්පර 4.5යි. තප්පර 4.5යි. හරි. ඊළඟට යා 20. නම් දෙපා. ඔයාලගේ අදහස් දාන්න chat එකේ ඔය ලියන අතරේ. ඔයාලගේ අදහස් දාන්න. 20 වෙනි එකට යමු. 20 වෙනි එකට. රූපය දැක්වෙන්නේ විද්‍යාගාරයේ භාවිත කරන ලබන චලනාන්වීක්ෂයකි. එය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පාසලයන් කරුණු සලකන්න. අන්වීක්ෂයේ චලනය කරනු ලබන තිරස් හා සිරස් දුර ප්‍රමාණය වැඩිවීම සඳහා මේ ප්‍රධාන හා වර්ගීය පරිමාණ යුගල් දෙකක් අඩංගුයි. හරි. ඒක හරි. ඒ වගත් දෙකක් හරියට දාගන්න. සාමාන්‍ය චලනාන්වීක්ෂයක පරිමාණවල කුඩා වීම 0.1 මිලිමීටර. එකක් හරි. C
ලබා ගන්නකොට පාඨාංක මූලාංක ශෝධනය කළ යුතු නෑ. මූලාංක දෝෂ ශෝධනයක් කරන්නේ චලාන වික්ෂේ. පාඨාංක සංසන්දනය කරලා ගන්න. බිඳුව ඉඳන් නෙවෙයි ගන්න. එහෙනම් මූලාංක දෝෂ ඕනේ නෑ. බිඳුව ඉඳන් ගන්න නැති ඒවට මූලාංක දෝෂ ඕනේ නෑ. බිඳුව තිබුණාට බිඳුව කියන දර සලකලා නෙවෙයි ගන්න පාඨාංක. රබර් නලයක හරස්කඩ අභ්‍යන්තර බාහිර නිෂ්ක්‍රම්‍ය ගැනීමට චලාන වික්ෂය. වර්ණීය කැලිපරේට වඩා යෝග්‍යයි. හරියටම හරි. වර්ණීය කැලිපරේ දැම්මොත් මේ රබර් නලය හැකිලෙනවා. එක්කෝ ඇදෙනවා. එහෙනම් උත්තරේ පහ A B D පමණයි. නිවැරදි. දැන් යා රචනා එක. මුලින්ම අපි යනවා ව්‍යුහ රචනා පේපර් එක. එහෙනම් පුතේ මේ දැන් කට් වෙයි. ආයේ ඉක්මනට ඔය ලින්ක් එකෙන් එන්න අපිට ওই ප්‍රශ්න දෙක ඉක්මනින් ඉවර කරගන්න. ටක් දාන්න. chat එකේ දාන්න. භාග්‍ය දාන්නකො. එහෙනවද පැහැදිලි මදිද? එහෙනම් හරි MCQ පේපර් එක ගන්න පුතේ. MCQ පේපර් එක MCQ පේපර් එක ගන්න. MCQ පේපර් එක ගන්න. අපි කතා කරන තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. ඇත්තටම අපේ පන්තිය හරහා ලොකු වැඩ ප්‍රමාණයක් වෙනවා. මම නිතරම කියන්නේ ඔයගොල්ලන්ට පුතේ එමෝපියුත් කතා කරද්දී මම කිව්වේ පුතේ වැඩ කරන්න. හරිද? ඔය දින වැඩ ටික කරන්න. දැන් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන ළමයින්ට සතිය පුරාම වැඩ තියෙනවනේ. ඒට උදේම 7:00ට টොප් 10 පේපර් එක දෙනවා. ඒක 7:00ට බැවිලා ලියන්න. ඊළඟට පේපර් ක්ලාස් එකේ පේපර් එක ලියන්න වෙයි නම් පේපර් එක අඩුම කරමින් ගන්න. හරි. අරගෙන ගෙදරින් හරි ලියන්න. හරි. නැත්නම් මට මෙසේජ් එකක් දාන්න නැත්නම් දෙහාන් වෙන මෙසේජ් එකක් දාලා ඉල්ල ගන්න. හරි. පේපර් එක ඉල්ල ගන්න. ඊළඟට ටියුට් එක අනිවාර්යෙන් හදාගන්න. ඊළඟට මම දැන් ඔය ප්‍රධාන පාසල් වල පේපර්ස් පළවෙනි වාරේ දාගෙන දුන්නා. ඒවත් කරලා බැරිව මගෙන් අහගන්න. ඉතින් වැඩත් එක්ක ඉන්න. ඒ වැඩ නොකර බෑ. හොඳට මතක තියාගන්න මම නිතරම කියන දෙයක් මෙඩිසින් ඉංජිනේරින් ඩිග්‍රියත් ඒ වගේම ඇඩ්වාන්ස්. සයන්ස් ඩිග්‍රී හැම එකම ඇඩ්වාන්ස්. ඒ අතරින් මෙඩිසින් ඉංජිනේරින් ඩිග්‍රී ගත්තාම ප්‍රැක්ටිකල් පැත්තක් තියෙන හින්දා අනිත් සයන්ස් ඩිග්‍රී වලට වඩා ඇඩ්වාන්ස්. එතකොට වැඩ කරන ළමෙක් තමයි මේ ඩිග්‍රී කරන්න ඕනේ. නැත්නම් ඔයාලට මේ මොනවා හරි හේතුවකට මෙඩිසින් ඉංජිනේරින් සිලෙක්ට් වුණා කියන්නේ. එතන ඔයාලට ගිහිල්ලා වැඩ කරන්න බැරි තත්ත්වයක් එනවා. ඒ කියන්නේ මීට වඩා 10 ගුණයක විතර වැඩ ප්‍රමාණයක් එතන කරන්න තියෙනවා. ඒ නිසා පුතේ මේ අවුරුදු දෙක තදට වැඩ කරන්න මහන්සි වෙයි. හරිද? මොකද අපි ඉංජිනේරින් මෙඩිසින් ගිය ළමයි ඕන තරම් එක්ක වැඩ කරලා තියෙනවා. අපි ඒගොල්ලෝ යවලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ අත්දැකීමෙන් කියන්නේ. අතු තරහකට අභිනාමයකට ඔයාලා නිදහස බාධා කරන්න නෙවෙයි කියන්නේ. ඒක කල්පනාවෙන් විතර ගන්න. හරි? ඔයාලා හිතන තරම් අර O level උතර තියෙන ප්‍රශ්නේ O level ගොඩක් ලේසිනේ. ඒ O level එක්ක සංසන්දනය කරන්න එපා පුතේ. කලින් දවසේ පාඩම් කළා නම් මේ වැඩේ කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. රයිට් අපි පේපර් එකට යමු. A B C D E යන රාශීන් වල සම්බන්ධතාවය දීලා තියෙනවා. පරිදිවි B හා C රාශීන් වල මාන ඔව් දීලා තියෙනවා. එනයින් A D E යන රාශීන් වල මාන වනුයේ පිළිවෙලයි. රයිට් මේකේ දීලා තියෙනවා.
එහෙනම් ඔයාලා ප්‍රශ්නයක් chat එකේ දාන්න දෙයක් නැහැ ඉන්නවා ඉතින් තාම. මේක දීලා තියන්න පොඩ්ඩක්. මේක දීලා තියෙනවා b වල මාන. පළවෙනි ප්‍රශ්නේ. b වල මාන දීලා තියෙනවා LT ඍණ 1. ඊට අමතරව c වල මාන දීලා තියෙනවා. කෙටියම කිව්වොත් මේක m බිඳුවයි. t බිඳුවයි කියන්නේ l කියන එකනේ කෙටියම කිව්වොත් m බිඳුව කියන එක වැඩක් නැහැ. t බිඳුව කියන එක වැඩකුත් නැහැ. ඕනම් පදේ බිඳුවේදී බලය එකයි. ඔබට දාන්න. රයිට් ඕක දීලා තියෙනවා. ඊට පස්සේ අපි දාන තියෙන්නේ a සමානයි b ධන c බෙදීම d ධන e. ඕකනේ තියෙන්නේ. හරි. එතකොට මේ ප්‍රකාශය වල දන්නවා මෙයාගේ මාන වලට සමානත් වෙනකොට මේ පදේ මාන වලට සමානත් වෙන්නේ. මේ දෙන්න එකතු කරන්න මේ දෙන්නගේ මාන සමානත් වෙන්නේ. එහෙනම් ඒකෙන් තේරෙනවා b වල මාන a වල මාන වලට සමානයි. ඒ හින්දා a වල මාන එන්නේ LT ඍණ එකව තමයි මේකව තමයි. හරි. ඊට පස්සේ ඊළඟ කතාව තමයි ඒක හදලා ඉවරයි. ඊළඟ කතාව තමයි දැන් මේ දෙන්න එකතු කරන්න නම් මේ පදය ගත්තාම මේ දෙන්න එකතු කරන්න නම් මේ දෙන්නගේ මාන සමාන වෙනවා. ඒ හින්දා අපිට එක තීරණයක් ගන්න හැකි මෙතනදී d වල මාන e වල මාන වලට සමානයි. මම ඒක කියන්නම් x වල මාන කියන. හරි. x වල මාන කියන. එතකොට අපිට ගත්ත හැකි c බෙදීම x. මොකද මේ දෙන්නගේ එකම මානේ. ඒක සමානයි. මේ දෙන්න එකතු කරන්න පුළුවන් නම් කාගේ මාන වලද? d වල මාන වල. හරි. එතකොට මේක උත්තර කරොත් පුතේ x වල මාන බලන්න. x වල මාන සමාන මෙයා පල්ලෙහාට යනවා c බෙදීම b වල මාන. හරි. එතකොට අපිට ගත්ත හැකි c වල මාන අපිට දැනෙලා තියෙනවා l කියලා ගාමේ දීලා තියෙනවා. b වල මාන lt ඍණ 1. හරි. එහෙනම් x වල මාන එනවා මේ lt කැපුවාම t උඩට යනවා කැපිටල් T. x වල මාන. හරි. ඒ කියන්නේ අපිට කිව්ව හැකි පුතේ මේ x වල මාන d e වල මාන වලට සමානින්ද d වල මාන කියන්නේ t. හරි. e වල මාන කියන්නේ t. එහෙනම් ඔන්න අපිට උත්තර ටික ඇවිල්ලා තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට උත්තර ටික ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ඔයගලගේ පිළිතුර හරි පිළිතුර වෙන්නේ 4 වෙනි එක. මොනවා හරි ලියාගන්න තියෙනවා නම් ඉක්මනින් සටහන් කරගන්න. එහෙනම් අදට සිටින ඔක්කොම ටික හදන්න. හරි. මම හිතනවා ලියාගෙන ඉවර ඇති කියලා. ඉවර නැති එක්කෙනෙක් ඉන්නවා chat එකේ දාන්න. මම සාජි කරන්නේ. හරි. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට යමු.
මේ මීටර් වලින් මේ අගයන් ටික එකතු අහන්නේ. එක ගුණ කිරීම 10 වර්ගය ගුණ කිරීම 10 ඍණ 2. හරි. එතකොට මේකේ 2.2 ගුණ කිරීම 10 ඍණ 2 ඔක සෙන්ටිමීටර කරන්නේ 10 ඍණ 2කින් ගුණ කරන්නේ. නැත්නම් 100ෙන් බෙදන්න. 100ෙන් බෙදනවා කියන්නේ පුතා 100ෙන් බෙදනවා කියන්නේ 10 ඍණ 2කින් ගුණ කරනවා කියන එක තමයි. හරි. මීටර වෙනවා. එතකොට ඊළඟ කතාව තියෙනවා. ඊළඟ එක තියෙනවා දැන් දෙනාගේ ප්‍රශ්නේ කියනවා. නෑ දැන් හරි. 3.3 ගුණ කිරීම 10 මිලිමීටර. ඒතර මිලිමීටර මීටර කරන්න 1000න් බෙදන්න ඕන. ඒ කියන්නේ 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. හරි. ඊළඟ එක 44.4 කියන කතාවේදී 10 5 මම මේක ලියනවා 4.44 ගුණ කිරීම 10 6 වෙනවා. මයික්‍රෝමීටර. අතන මේක උපසර්ග සම්බන්ධ ප්‍රශ්නයක්. 4.44 ගුණ කිරීම 10 6. මයික්‍රෝ ඒවා මීටර කරන්න මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6 ඔයගොල්ලෝ දාන්න. right එතකොට මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. එතකොට තියෙන්නේ නිකම්ම මේ ටික එකතු කරන එක විතරයි. එතකොට උත්තරේ එනවා. මෙතන 5යි 4යි 9යි. මෙතන 3 2යි 3යි 5යි 4යි 9යි. දශම ස්ථානෙ තිබ්බා. 2යි 3යි 5යි 4යි 9යි මීටර. මේක තමයි උත්තරේ. එහෙනම් ආන්සර් එක පළවෙනි ආන්සර්. පැහැදිලිද? right. ඉක්මනින් මොනවා හරි දෙයක් තියෙනවා නම් සටහන් කරගන්න. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. හරි පුතේ දැන් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට පහත දැක්වෙන කුමන රාශි යුගලයට සමාන ඒකක පවතින. ඇත්තට මේ පේපර් ක්ලාස් එකට එන එක හොඳයි. ඕගොල්ලන්ට පරණේව මතක් වෙනවා. මතක් වෙලා ඒක අමතක නම් ක්ලාස් එක ඉවරන ගමන් නෝට් ටික බලා ගන්න පුළුවන්. දැනට ගොඩාක් උගන්වලා නැහෙනේ. එතකොට දැන් ඔයාලා ගොඩක් යාළුවෝ මේ වෙනකොට නිකන් ඉන්නේ. ඒ ඔයාලා ලොකු පියවරක් ඉස්සරහින් තිබ්බහම ඔයාලා කිට්ටුවට ඒ අයට එන්න බැරි වෙනවා. හරිද? ඒක හොඳට මතක තියාගෙන වැඩ කරගෙන යන්න. හරි? ඉතින් නොයෙකුත් බාධකත් එක්ක මේ මම මේක තනියෙන්නේ කරන්නේ. ඒ මට තනියෙන් ගමනක් යනකොට මිනිස්සු උදව් කරන්නේ නැහැ බොහොම අඩුයි. අපි උදව් කරන අය ඉන්නවා ළමයි. නමුත් මේ ලොකු ක්‍රූ එකක් ලොකු ස්ටාෆ් එකක් එහෙම එකක් නැහැ. ඈ ඉතින් අපි පරණ ගෝලෝ විශේෂයෙන් දෙහාන් තමයි උදව් කරන්නේ. කොහොම හරි මේවා කරන්නේ දැන් මේ කරගෙන යනකොට මට මේවා මතක නෑනේ. එතකොට මේවා කරලා ආයේ පාඩම් කරලා ආයේ බලන්න පුළුවන්. හරි? ඒ ඉතින් මේ වැඩ ටික කරන්න. ඔයාලට වැඩ ගොඩක් තියෙනවා කියන එක මතක තියාගන්න. හරි? මහන්සියලා සුට්ටක් ඔය දවල් වෙලා නිදා ගන්න දවල් 2කට විතර 4කට විතර යලා ආයේ දිගටම වැඩ කරන්න. හරි? නැත්තම් ඔයාලා අන්තිමට ලොකු නිന്ദා ආපාස වලට ලොකු පීඩන වලට ලක් වෙයි. එතෙන්ද යන්න එපා. පහත දැක්වෙන කුමන රාශි වලට සමාන ඒකක පවතීද? ඒකට ඉතින් සාකච්ඡා කරන්න දෙයක් නැහැ. වේගයයි ප්‍රවේගයයි. දෙකේම ඒකක ms ඍණ 1. ඊළඟ එක බලමු. මාන විශ්ලේෂණ ක්‍රමය භාවිත කිරීමේදී පහසුනාන් කුමන සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම සාවද්‍ය වේ? මාන විශ්ලේෂණයෙන් බලද්දී මොන සම්බන්ධයේද වැරදි කියලා අහන්න. හරි? අපි බලමු මොකක්ද මේකේ වැරදි කියලා. මම උත්තරෙත් එක්කම කතා කරන්නම් ඕගොල්ලොත් එක්ක. එතකොට අර වැරදි ඒවා ගැන අදහසක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මම උත්තරෙත් එක්කම කතා කරන්න. තවත් සම්බන්ධ වෙලා තියෙනවා ඉක්මනට පණිවිඩ දාන්න. මේකේ උත්තරේ 4.
හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ඒකේ එන්නේ මෙහෙමයි. මේක දෙනවා p සමාන c වර්ග බෙදීම 3යි d කියලා. හරි. මේ p කියන්නේ පීඩනය, c කියන්නේ වේගය, d කියන්නේ ඝනත්වය. දැන් පීඩනයේ මාන ඔයගොල්ලෝ දන්නවා. පීඩනයේ මාන m l ඍණ 1 t ඍණ 2 කියලා. හරි. එතකොට ඕගොල්ලෝ දන්නවා වේගයේ මාන lt ඍණ 1. හරි. ඝනත්වයේ මාන දන්නවා ඕගොල්ලෝ ml ඍණ 3. කොහොමත් මේක වැරදි කියලා ඕන කෙනෙකුට තේරෙනවා මේ පීඩනයේ මානවල මේ m කියන පදයේ උඩින් තියෙන එක. එතකොට මේකේ c වර්ග කිව්වට lt ඍණ 1 වර්ගයේ තියෙන්නේ. m පදයක් උඩ නැහැ. එතකොට කොහොමත් සමාන වෙන්නේ නැහැ. මම ඒක පෙන්නන්නම්. p වල මාන ගත්තාම ml ඍණ 1 t ඍණ 2. හරිද? ඕක තමයි left hand side එක. right hand side එක ගත්තාම පුතා එන්නේ c වර්ග බෙදීම d වල මාන. තුනක මාන නෑ. ඒක ඉලක්කමක්නේ. ඒතකොට මේක lt ඍණ 1 ඒක ස්ක්වයර් වර්ග මේක ml ඍණ 3. හරි. එතකොට මේක එනවා l වර්ග t ඍණ 2 මේක m l ඍණ 3. එතකොට මේකේ එන්නේ m ඍණ 1 මේක උඩට යද්දි ධන 3ක් වෙලා l 5 t ඍණ 2. එහෙනම් left hand side එක right hand side එකට සමාන වෙන්නේ නැහැ. එහෙනම් මානාතින් ওই ප්‍රකාශනය වැරදි. වැරදි කියලා අපි අහන්නේ උත්තරේ 4. මම හිතන්නේ පැහැදිලි ඇති. දැන් ඇහෙනවත් ඇති. දැන් ගැටලුවක් තියෙනවා නම් කියන්න. මේක කියන්නේ ඔයගොල්ලන්ගේ ආදරයට. මොකද ටික කාලයක් ගිහිල්ලා ඔක්කොම විනාශ වුණාට පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නැහැ. මේක කල්පනාවෙන් වැඩ කරන්න. අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙට යනවා. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. වර්නියර් කැලිපරය භාවිතා කර මැනිය නොහැකි මිනුමක් වන්නේ. වර්නියර් කැලිපරය භාවිතා කර මයින්ද බැරි මිනුම මොකක්ද කියලා අහන්නේ. රබර් නලයක බාහිර විස්කම්බය. රබර් නලයක බාහිර විස්කම්බය වර්නියර් කැලිපරයකින් මයින්ද බෑ. මොකද වර්නියර් කැලිපරේ රබර් නලය කියලා තද කරනකොට රබර් නලය හැකිලෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ ද්‍රව්‍යයක් රබර් කියන්නේ. 6 වෙනි ප්‍රශ්නෙට යන්න. 6 වෙනි ප්‍රශ්නෙට යන්න. ඉදිරියෙන් පෙන්වා ඇති දෛශික හතරෙහි සංප්‍රයුක්තය ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති බහුවාස්ත්‍ර වලින් නිවැරදි නොවන්නේ. ඔයාලට මතක ඇති දෛශික බහුවාස්ත්‍ර ප්‍රමේය. දෛශික බහුවාස්ත්‍ර ප්‍රමේය කියුනේ පාද n සංඛ්‍යාවක් ඇති බහුවාස්ත්‍රයක n ඍණ එක පාද සංඛ්‍යාවක් මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් චක්‍රීයව දෛශික නිරූපණය කරන විට එම දෛශික වල සංප්‍රයුක්තය බහුවාස්ත්‍රය n වන පදය මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් නිරූපණය කරයි. එතකොට පුතේ මේ ඊතර චක්‍රීයව යන්න ඕනේ. හැබැයි ඊතර චක්‍රීයව යන්න ඕනේ. 6 වෙනි එකේ 3 වෙනි උත්තරේ ආන්සර් 3 එක. 3 වෙනි උත්තරේ පොඩ්ඩක් බලන්න. ඕකේ ඊතර චක්‍රීයව යන්නේ නැහැ. මෙහෙම ඊතරයක් තියෙනවා පුතේ. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. එක චක්‍රයකට යන්නේ නැහැ. එක චක්‍රයකට යන්නේ නැහැ. ඒ හින්දා සංප්‍රයුක්ත ලබා ගැනීමට බෑ මේ 3 වෙනි එක විදිහට තිබ්බොත්. එක චක්‍රයකට ඊතර නොයාම තමයි හේතුව. වෙනස් විදිහේ ප්‍රශ්නයක්. එක චක්‍රයකට යන්නේ නැති එක. අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නෙට. මේක මොනවද ලියා ගන්න ගමන් අහගන්න.
මේක මතකය පිළිබඳ ප්‍රශ්නයක්. මතකයේ තියෙන්න ඕන මේකට උත්තර ලියන්න. මතකය පිළිබඳ ප්‍රශ්නයක්. හරි. යන මානවලට අදාළ ඒකක පිළිවෙලින් නිරූපණය වන්නේ. උදේ මේකේ ඔයගොල්ලෝ දන්නවා මේක වොට් මේක තීරණයක විතරයි එන්නේ හර්ට්ස්. මේක ශක්තිය ජූල් මේක නිව්ටන්. right? ඒ අනුව ඔයගොල්ලන්ට පැහැදිලි උත්තරේ අංක 5 තමයි උත්තරේ. හරි. බලන්න අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නෙට යමු. ඔය දැන් සර් අර දාලා තියෙන PDF එක ඕපන් වෙන්නේ නැහනේ. මොකද ඕපන්? ටැප් එක දාන්න කියලා. ඔක කියලාද? සර් අර දාලා තියෙන PDF එක ඕපන් වෙන්නේ නැහනේ group එකේ තියෙන. ආයෙ දාන්න. මොන group එකකටද දාලා තියෙන්නේ? ඒක නෑ. මෙහා මගෙත් අර group දෙකට තියෙන්නේ නැත්නම් this is class එකේ this is ප්‍රසාද් සෝති. එන්නේ මම කොහොමද කියන්නේ නිකන්. හරි දාන්නවා. 8 වෙනි එකට යමු. දැන් හෙට දවසේ දෙමව්පිය හමුවක් තියෙනවා. ඒ වගේම එදා අපි පළවෙනි පාඩමෙන් යුනිට් ටෙස්ට් එක කරා අපේ ක්ලාස් එකේ ඉස්ටැගේ තියලා. ඔයාලට මම ලෑස්ති කරලා තියෙනවා වැඩිම ලකුණු ගත්ත 3 දෙනාට දෙමව්පිය අතින් තමයි දෙන්න හිතාගෙන ඉන්නේ රම් පදක්කම් 3ක්. ඉතින් ගොඩක් පිට මෙහෙමනේ දැන් ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට් කරන ළමයින්ට නම් මේ වගේ ගෝල්ඩ් මෙඩල් එකක් හම්බෙලා රම් පදක්කමක් හම්බෙලා ඇති. නමුත් අධ්‍යාපනයෙන් ඉස්සරහට ගිය ඕගොල්ලෝ වගේ අයට රම් පදක්කමක් හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙනවා කැම්පස් එකට ගිහිල්ලා ෆස්ට් ක්ලාස් එකක් කියන්නේ උපරිම හොඳට ෆස්ට් ක්ලාස් එකක් ගන්න. උපරිම GPA එක වැඩිම වැඩිම ලකුණු සංඛ්‍යාවක් ෆස්ට් ක්ලාස් එකක් ගත්තොත් ඔයාලට රම් පදක්කමක් හම්බෙනවා. ඒ ඇරෙන්න මම හිතන්නේ ඉගෙනගත්ත කායට රම් පදක්කමක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒ නිසා හෙට දවසේ කාට හම්බෙයිද දන්නේ නැහැ. මම ඒක මෙතන කියන්න කැමති නෑ. ඒක පොඩි සර්ප්‍රයිස් එකක් නෑනේ. හෙට දවසේ මම ඒක පබ්ලිෂ් කරනවා අපි Facebook channel එක හරහා YouTube channel එක හරහා. ඔයාලත් ඒ පබ්ලිෂ් කරන්න. ඔයාලා මම හිතන්නේ දිරිමත් වෙයි ඒකේ. හරිද? සමහරට ඔයාලට මතක ඇති ඔයාලා පොඩි කාලේ පොඩි පෑනක් දෙනවා නම් වැඩිම ලකුණු ගන්න කෙනාට ඒක මාර එකක් වෙනවා. ඒ වගේ හෙට ඔයගලන් ගෝල් මෙඩල් එකක් හම්බුනි. කාට හම්බුනි දන්නේ වැඩිම ලකුණු ගන්න 3 දෙනාට දෙන්න. 3 දෙනාටම ගෝල් මෙඩල් දෙන්න. හරි. මොකද සිල්වර් බ්‍රවුන්ස් ඒවා කැතේ ඉන්න ගෝල් මෙඩල්ම තමයි 3 දෙනාටම දෙන්නේ. හරි. A හා B එකම ස්ථානයෙන් ගමන් ආරම්භ පිළිවෙලින් 6 ms ශ්‍රේණියක 8 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගවලින් පරිධිය මීටර 400ක් වන වෘත්තාකාර පතයක එකම දිශාවට දිව යයි. පරිධිය කියන්නේ වටේ ඉන්නේ. B විසින් A සම්පූර්ණ වටයකින් පසු කර යාමට කොපමණ කාලයක් ගත වේද? B විසින් A සම්පූර්ණ වටයකින්. ඒ කියන්නේ දෙන්නම එකම දුරක් ගිහිල්ලා නැවත B තව වටයක් වැඩිපුර යනවා. හැබැයි දෙකටම ගත වෙන්නේ දෙන්නම එකම වෙලාවෙ පටන් ගන්න නිසා. කාලය සමාන. දෙන්නගේම කාලය සමාන. පැහැදිලිද? කාලය සමාන. එහෙනම් අපි කියමු 8 වෙනි ප්‍රශ්නේ. A ගමන් කළ දුර S කියන. එහෙනම් B ගමන් කළ දුර වෙන්නේ S ධන තව 400ක් වටයක් වැඩි. දෙන්නගේම කාලය සමානයි. එතකොට වේගය සමානයි දුර බෙදීම කාලයනේ. එහෙනම් මේ දෙක මාරු කරපුවාම කාලය සමානයි දුර බෙදීම වේගය. දුර බෙදීම වේගය.
හරි. එතකොට එක්කෙනෙක්ගේ T කියලා ගත්තොත් එතකොට A එක ගත්තොත් TA කියලා ගත්තොත් ඒක එනවා S බෙදීම 6යි. S බෙදීම 6යි. යාගේ වේගය 6යි. ඊළඟ එක්කෙනාගේ TB කියලා ගත්තොත් S ධන 400 බෙදීම 8යි. නමුත් TA සමානයි TB. මොකද එකම වෙලාවට පටන් ගන්න දෙන එකම වෙලාවට තමයි ඉවර වෙන්න ඕන සිද්ධිය. එතකොට මේක එනවා S බෙදීම 6. මේක S ධන 400 බෙදීම 8. හරි. එතකොට මේක සුළු වුණාම කැපෙනවනේ 3යි 4යි. එතන 4යි S මෙතන 3යි S ධන 4 වරක් 3 එන 403ක් 1200. හරි. කොහොමද ඉන්නේ? හරි. එතකොට මෙතන S වලට එනවා 1200. එහෙනම් කාලයයි අපි ගන්න T එකෙන් ගමු. TA සමානයි S බෙදීම 6යි. එතකොට මේක 1200යි මේක 6යි. රයිට්. එතකොට කැපෙනවා කීයද? 200. එහෙනම් කාලය ඉන්නේ තප්පර 200ක් එයි. තප්පර 200. පැහැදිලි ඇති? සංඛ්‍යා තමයි උඩට දැම්මා. හරි. දැන් පේපර් එක ආවද? පේපර් එක ආවද? හරිද? අර පේපර් එක ඩවුන්ලෝඩ් කරන්න බැරි දරුවට පේපර් එක හරිද දැන් හම්බුණාද? හරි. හරිද? අපි යන් 9 වෙනි ප්‍රශ්නෙට. දැන් බලන්න පුතේ මේ අහන්නේ මෙහෙම එකක්. රූපේ දැක්වෙන දෛශික පද්ධතියේ සංප්‍රයුක්තය වන්නේ. හොඳට බලන්න පුතේ මම මේ පෑන ගෙනියන මේ දිහාව මේ බලන්න පුතේ මෙහෙම පෑන ගෙනියන දිහාව මේක චක්‍රයක්. කොහොම චක්‍රීයව තිබුණොත් සංප්‍රයුක්තයේ බිඳුව. ඒ කියන්නේ මෙන්න මේ මම මේ කපලා දාන ආයේදී එක චක්‍රයක් තියෙනවා. හොඳට බලන්න. එහෙනම් එයාගේ සංප්‍රයුක්තයේ බිඳුවයි. ඒකට ඉතුරු වෙන්නේ මේ දෙන්නා විතරයි. මේකට ත්‍රිකෝණ ක්‍රමය දාන්න පුළුවන්. මේක තමයි එතකොට සංප්‍රයුක්ත. එහෙනම් මේක සංප්‍රයුක්ත වෙන්නේ AB. පැහැදිලිද? right. දැන් මතක් වෙනවා ඔක්කොම. අද රැයට පාඩම් කරගත්ත හැකි. හරි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලබන මාසේ ඉඳන් මුළු ලංකාවේ ඉන්න ඔක්කොම ළමයින්ට මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ කරගන්න. ඒකෙදි මම ඔක්තෝබර් මාසේ නොමිලේ පේපර් ක්ලාස් එක කරගෙන යන්නේ ඔක්තෝබර් මාසේ. හරි. ෆිසිකල් ඉයර් ළමයින්ටත් නොමිලේ මම දෙනවා පේපර් එක. ඔන්ලයින් ඉයර් ළමයින්ටත් දෙනවා. ඒක පෝස්ට් එක දාන්නම් ඔයගොල්ලන්ට.
ඕගොල්ලෝ ඔයාලගේ ඔය පිට උන්රාදුරේ පිට කුරුණෑගල ඔය කොහේ හරි ගාල්ල මාතර නුවර එළිය ඕන දිහාවක ඉන්න. යාළුවෝ හැමෝටම මේ පණිවිඩය දෙන්න. අපේ පේපර් ක්ලාස් එක අයිලන්ඩ් වයිඩ්ම දැනගන්න පුළුවන් එතකොට මම හිතන්නේ හොඳ වැඩක් මේක. සතුටින් ළමයි කරනවා. මට කියලා දිනවා. කම්මැලි වෙන්න එපා. ඒක ඊයේ ගිය සතියේ මම ලොකු දුර ගමනක් ගිහිල්ලා ඉල්ලත් කරා. right? ඊළඟ එකට යමු. 4ms එක ඒකාකාර ප්‍රවේගයකින් x අක්ෂයේ දිගේ චලිත වන පීඩන අංශුවක් කාලය t සමානයි බිඳුවේදී මූල ලක්ෂ්‍ය පසු කරයි. 5ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයකින් එම දිශාවේ චලිත වන q දෙවැනි අංශුවක් තත්පර 1දී මූල ලක්ෂ්‍ය පසු කරයි. q හා p අංශු වෙත ළඟාවන්නේ ඒවා මූල ලක්ෂ්‍යයේ සිට. මූල ලක්ෂ්‍ය කියලා එකක් තියෙනවා. බලමු. එතකොට පුතේ මෙතන මූල ලක්ෂ්‍යය නම් මෙහෙම යන්නේ. හරිද? මේ p කියන අංශුව. අපි හිතමු s කියන දුරක් යන්නේ. මේ q කියන එක එනවා. හරිද? q කියන එක එනවා. මෙයා යන්නේ 4ms ශ්‍රේණියකින් මෙයා යන්නේ 5ms ශ්‍රේණියකින්. මෙයා t කාලයක් යනවා නම් මෙයා ගමනට යන්නේ t ඍණ 1 කාලයක්. දෙන්නගේ විස්ථාපන සමානයි. ඒ තත්පරයක් අඩුයිනේ. එතකොට අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. පොඩි ටෙක්නික් එකක් තියෙනවා. මේකේ පොදු දුරනේ දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. හරිද? එතකොට මේකේ පළවෙනි කාර ගත්තොත් s සමානයි. මෙතන 4 වරක් t. අත්වොත් වලින් එකම සෙට් වෙන්න. ඊළඟ s සමානයි 5 t ඍණ 1. මේක 2යි. එහෙනම් 1 සමානයි 2. එහෙනම් 4යි t සමානයි 5යි t ඍණ 1. එතකොට 4යි t මේක 5යි t ඍණ 5යි. එතකොට එනවා t වලට 5යි කියලා. මේක අඩු වුණාම ඔන්න තව පාරක් t වුවොත් මේක 5 වෙනවා 5යි t ඍණ 4යි t වෙනවා t සමානයි 5යි. අහන්නේ මූල ලක්ෂ්‍යය ඉඳන් කොපමණ දුරකින්ද කියලා. ඒක අපිට